ලෝකය ගිනි ගන්න හැරලා ලෝකයට දුවන්න හැරලා ලෝකයට කැමති තාක් භවගමනේ යන්න ඇරලා ඔබ නැවතුන කෙනෙක් ඔබ නිවුන කෙනෙක් ඔබ සැනසුන කෙනෙක් බවට පත්වෙන්න. එසේ නැතුව නෝනා ඔබ ලෝකය අල්ල ගන්න ගියොත් අනුන්ගේ විවේචන ඔබ මගේ කරගන්න ගියොත් ඔබ මේ ආවා වූ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ පටිච්ච සමුප්පන්න ලෝකය ඔබ තව දුරටත් නෝනා අස්වැද්දුවා වෙනවා. තේරනාද? එනිසා නිරේතුරුවම ලෝකය හදන්න බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙලත් මේ ලෝකය හදන්න පුළුවන්කමක් ලැබුන්නේ තුෂ්ණාවෙන් හටගන්නා වූ මේ ලෝකය අවිද්‍යාවෙන් හටගන්නා වූ මේ ලෝකය චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදැනීම නිසා හටගන්නා වූ මේ ලෝකය නොහැදෙන ලෝකයක්මයි නෝනා. එනිසා ඒ නොහැදෙන ලෝකය දෙස බලලා සංසාර ගැඹුර සංසාර දුර සංසාර බය මතු කරගෙන ඔබ මේ ලෝකයෙන් එතර වෙන්න බුදුරජාණන් වහන්සේ කළෙත් ඒ දේමයි. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ කළෙත් ඒ දේමයි. යසෝදරා උත්තමාවිය උත්පලවන්නා උත්තමාවිය කළෙත් ඒ දේමයි. එනිසා ඔබ ඉන් බාහිර දෙයක් කරන්න යන්න එපා. තේරනාද? එනිසා ලෝකයේ ස්වභාවය කවදත් මේ විදියයි. ඔබේ ස්වභාවයට අකමැතිනම් කරුණාකර ලෝකයේ තිබෙන්න හැර ඔබ නිවී යන්න.